Yo, මොකද ඉන්නේ ඕටි? මට අද කතා කරන්න දෙයක් නෑ සුදුනවා. ඉතින් අද අපි බලන්නේ දුක වැඩක් කරලා වීඩියෝ එක. ඉතින් අපි වැඩි කතා නැතුව YouTube. Let's go. පොඩකින් channel subscribe කරලා නැති කට්ටිය දැන්ම ගිහින් පාලා තියෙන subscribe button එකත් ඔබාගෙන ඉන්න. මේ ඉන්නේ රණතුංගරාලාම. උදෑසනම ගමේ පරිසරයේ මිහිර විදිමි. නැවුම් හුස්මක් අරගෙන අද දවසේ ලොකුම මෙහෙයුමට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි ගමම කලබපු මුගටියව කොටු කරගන්න එක. මේ ඉන්න සාජන් ගජසිංහ මුගටියව අල්ලන්න විශේෂයෙන්ම ගමේ පොලිසියට මාරු වෙලා ආපු අලුත් රාලහක්. සාජන් ගජසිංහ කියන්නේ ඉබ්බගෙන් උනත් පියාටු ගන්න මිනිහා. රණතුංග කියන සාජන් මහත්තයා ඔය මුගටිය කියන එක අල්ලන්න මෙච්චරම අමාරුයිද? සාජන් මහත්තයා කියන සාජන් මහත්තයා මුගටිය ගැන ඔත්තු අපිට හම්බෙච්ච ගමම්ම මුගටියට යනවා පණිවිඩේ. අපේ මූලස්ථානේ 3-4 දෙනෙක්ම මුගටියට සපෝට්. උන්ට හොඳට මුගටිය සලකනවා. ජීප් එක පොලිසිය ගේට්ටුවෙන් එළියට දානකොටම පණිවිඩේ යනවා මුගටියට. ආයෙ කොහේ අල්ලන්නද? එහෙමත් එකක්ද? එහෙනම් මුලින්ම කරන්න ඕනේ මූලස්ථානේ ඉන්න 4-5 දෙනා අරගෙන අර කුටිය ඇතුළට දාලා ඒක ලාච්චුවට තියලා පයින් එකක් ගන්න ඕනේ. අනිවාර්යෙන් සාජන් මහත්තයා දානලාට කියන්නේ මාත් එන්නම් පයින් පාරක් ගන්න. ඔය අල්ලන්න බෑ කිව්ව මුගටිය මම ඇල්ලුවේ නැති වුණත් මම සාජන් ගජසිංහ නෙවෙයි. හෙලෝ ගුඩ් ඉවිනිං. මුගටිය අද වෙල්ලා පැත්තේ ඉන්නවා. රෙඩ් මාක් දෙක ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් දෙන්න. මුගටිය අද වෙල්ලා පැත්තේ ඉන්නවා. රෙඩ් මාක් දෙක ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් දෙන්න. ස්තුතියි. හරි thank you. සාජන් මහත්තයා මුගටිය වෙල්ලා දෙක ස්ථානින රෙඩ් මාක් දෙකේ ඉන්නවලු. නෑ. වැඩි අවධානයක් දෙන්නලු. ගනින් බයිසිකලේ. අදවා. මේ ඉන්නේ මුගටියා. මේ බුවා තමයි මේ ප්‍රාන්තේ ත්‍රිලෝක විජය පත්‍ර බෙදා හැරීම සහ නිකුත් කිරීම කරන්නේ. දැන් තේරෙනව නේද මුගටියව පොලිසියෙන් හොයන්නේ කියලා. අද මේ බඩු ටික සේරම විකුණ ගත්තත් හරි. කොල්ලෝ අතර යව්ව රාවේ කිසි ගාලා බඩු හොඳයි කියලා පැතුරුනොන්නම් මංගොට. ආයිති හොඳ බඩු කාගේද මගේ විතරට? මොකද්ද සද්ද? පුදුමෝ පොලිසියෙන්. අය අම්මා කොන්ද? අම්මේ අම්මා. රණතුංග යකෝ මෙච්චර පාරේ ඉඳ තියලා මොන හවල කරද යකෝ මේ තල් ගහලා ඇල්ලුවේ? තව ටිකේ මගේ ඇට දෙක ලැකිච්ච ගියු. මේ ඇට දෙක තල් ගහේ. අය අම්මා. රණතුංග සාජන් මහත්තයා මොකටද අර මිනිස්සයා අපේ දෙන්න වැටුණා දැක්ක විතරයි දිව්වේ. ඒ සාජන් මහත්තයා මුගටියා. මුගටියා. මං හිතන්නේ අපේ දෙන්න වැටිච්ච ලැජ්ජාවට දිව්ව ගොල්ලා. ඔව් සාජන් මහත්තයා කලාතුරකින් තමයි මුගටිය දකින්න පුළුවන්. ඇයි මොකද? ඇයි නළුවෙක්ද? ඇයි සාජන් මහත්තයා මුගටිය අල්ලන්න ආවේ? අම්මට උඩු. ඒ මුගටියද? ඔව් සාජන් මහත්තයා. යමං අල්ලගමු. ඒ බරා. මේ බලහල්ලකෝ මොන අහවල් එකක් ගැලවිලා එනවා කියලායි මම මේ පොට කඩය මෙතනට පාත් වෙලා අපරලා දින්න කුඹුර මොනවා ගැලවෙනවා කියලායි. අම්මට උඩු. බලාගෙන
අක්කෝ අලිවලවල් ඒක තමයි ඉතින් අලි බහුව ඉන්නේ අපි ඇවිත් මේ බලන්නේ කාල නෑ වෙලාවට අච්චා දෙන අතර මේ වැදලා මැරුණොත් එහෙම අපි මේ මලගෙදර කරන්නේ බලාගෙනනේ සල්ලි කොහෙන්ද අපිට යක්කෝ තොගේ මිනිහට කර ගහලා තමයි අපි දෙන්න මැරෙන්නේ ඕ ඒක නම් ඇත්ත සියාදු. ඒක නම් මේ ඒ බරතියේ මම මේ කල්පනා කරේ මේ ඉස්සර මේ කුමුළු කලප විදියයි දැන් මේ කුමුළු ගන්න විදියයි මාරම වෙනස් නේද වෙනස් කොල්ලෝ. ඒ කාලේ අපි කුඹුරට ආවේ අඹුට ඇදගෙන. ඒ විතරක් සීසාවේ හරකවාරගෙන. ගොයම් පැහිලා ගොයම් කපලා ගෙදෙට්ට යන්න සුමාන දෙක තුනකින්. ඒ මේ ඉස්සර යන්නේ මේ බරතියේ ඒකට දැන් මේ බොරුවට මොකටද නැහින්නේ යන්ත සූත්‍ර තියෙන නිසා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් කාලයක් යන්නේ නැහැ පෙන්ඩිකෙන් වැඩේ වෙනවා මං යන් කියන්නේ මේ ඔය තාක්ෂණයේ ජීවිතේ එක පත්ත හොඳයි වැඩක් කරගන්න පුළුවන් නේ නේද මේ සියාතු සීයේ ඒ බං උඹලා හිතන් ඉන්න විදියනේ බං ඉස්සර නම් අක්කරයකට වීමිටි 100ක් 200ක් ගන්නවා දැන් යන්ත්‍ර සූත්‍ර දාලා වීමිටි 30ක්වත් ගන්න පුළුවන් දේවරක් බෑ ඇත්ත සියාදු. හැබැයි තාක්ෂණයේ වරද නැහැ සියාදු. තාක්ෂණය කරන හරි පිළිවෙලක් නැතිකම. ඒ කාලේ සීසාද්දි හරක වාරගෙන සීසායි. ඒ විතරක්ද ගොයන් කපලා ගොයන් අරන් යද්දි සෑහෙන්න කල් ගියානේ. දැන් පැයෙන් දෙකෙන් කරන්න පුළුවන්. ඒක හරි කියමුකෝ තාක්ෂණයේ ජීවුන වෙන්නේ කොහොමදයි හැමදේම පහසුයි හැබැයි ඇයි අත්තලා එදා අනපු අමුදේ අද දින් නැත්තේ අද එක යා එක මිනිහෙක් ඉන්නද අමුදයක් ඇඳගෙන ඇයි අදින් නැත්තේ ගෝවියා අමුඩේ ගැහුවම පුක දෙපළු පෙනේ ලලනා බිකිනේ ගැහුවම පුක දෙපළු පෙනේ ගෝවියාගේ දෙපළුවට නිතරම විහිළු කෙලේ ලලලා දෙපළු කවදත් නිසි අගය කෙරේ ඕ මොකද්ද මේ වලන්තියේ මේ කවි ස්ටේජ් මම අදම යරුවේ ඒකේ තේරුම තමයි ගෞරියෙක් අමුඩේ ගැහුවම පුකේ ධාර මැද්දෙන් අමුඩේ ගිහින් තට්ටන් දෙක හොඳට පේනවා. ඒ වගේම කෙල්ලෙක් බිකිනියක් ගැහුවම පුකේ ධාර මැද්දෙන් ජංගිය ගිහින් හොඳට තට්ටන් දෙක පේනවා. හැබැයි ඒ දෙකට එන ප්‍රතිචාර දෙවිදියා. ගෞරියෙක් කන්නම කැතයි මිනිස්සු වීලු කරනවා. ඔව් ඒකත් කැතයි ඊයා. ඒ වුණාට කෙල්ලෙක් කන්නම ෂෑ නයිස් ගානවා. නයිය පකිනවා ඔව් ඉතින් ඒව තමයි මේ හිතන්නකො මෙහෙම දැන් ගොයියක තත්තන් දෙකටත් වව් නයිස් මරු කියලා මේ කච්චි කියන්නේ ගත්තත් එහෙම කොහමද ඒ නම් මේ ආයේ ඉන්නේ ඒකලා හැම එකම අපුඩේ ගහයි උඹට මතකද ඒ වරංගේ කාලේ අපි තරුණ කාලේ මගේ අකපට දිනකොට අපිට ගාගෙන ඉන්න ඔවෙලේ කුසුම්බත් ගාගෙන ඉන්නේ ජාතිරු කියවුනේ. අනිත් අපලනේ පදිට පුළුවන් වෙයි පන්නරයි වල දාන්න පටාකු එනවා අරදුන්නේ ගම්මෝ ඔයගොල්ලෝ බයිසිකලේ ඉක්මනට එන්න ඕනේ දුව දාලා ආයෙ වාසන් මත්තයා. ඔය ඉක්මනට එන්න ඕන නම් බයිසිකලේ එන්න ඕනේ බලපන්කෝ බයිසිකලේ තිබ්බනම් අර මුගටිය කියන එක අල්ලගන්න අම්මා ඕන මුගටියෙන්ම තමයි මේ ඉන්නෝ මේ නැති වෙනවා දැන් මොකද කරන්නේ ඒ ගංජා ටික විසිකන්නත් බෑ. හම්බුන හොඳම ටික. එහෙම කියලා මේ ගංජාත් එක්ක මුන්ට මාට්ටු වෙන්නත් බෑ. මාට්ටුනොත් දෙයියන්ගේ පිටයි.
මේ පන්නන එක නවත්තන්නේ නැති පාටයිට සික් ඉතරක් මොකද කරන්නේ බඩු ටික විසික් කරලා දුවනට වඩා මේක ඇතුලේ හංගල යන එක හොඳයි අනේ දෙයනේ කියලා මේ ටික ඕම තියෙන්න ඕක බඩු ටික මට අසිරේ නම මොංගලයෝ දෙන්න මහරහති මෝ චීටෙක් වගේ නෙබා රණතුංග සාජන් මහත්තයා ඉන්නේ මිනිස්සු ටික උන් දකින්න ඇති කොහෙටද ගියේ කියලා ආලව මේ අයිසේ මේ මෙතනින් මේ මිනිහෙක් ගියාද අනේ නෑස අපි දැක්කේ නෑ අනේ මේ අපි දැන් මේ යන්නේ අපි අපේ මේ කුඹුරට අලි බෑලා අපි මේ අතර දෙන්නත් එක මේ ආය හදනවා මේ නියරවන්නේ කියම අපි දැන් දැක්කේ නෑ කවුරුත් මෙතන දිව්වේ නෑ නේ අත්තේ දිව්වේ නෑ හරි හරි අපි බලාගන්නම්කෝ සාජන් මහත්තයා මුංගෙන් අහලවට නැහැ මම දැක්ක අර පැත්තට දුවනවා ඒ පැත්තට ගිහින් බලමුකෝ යමන් කේන ඒතකොට සාජන් මහත්තයා බයිසිකලේද ගෙදර ගිහලා ඔබලා ආත්‍රි තියන් පදින්න යකෝ බයිසිකලේ ආවනම් මෙහෙ පයින් යන්න ඕනේ නෑනේ අයියා කියන්නේ අපි මේ අපි ඔය අලියේ කියන විදිහට හිතන්නේ අප්පා මොකද අලි වැටගෙන අපි වැඩි අවධානයක් දුන්නේ නැත්නම් මේ බරන්සියේ ඕක ඉවරන්නේ කුඹුරු කරන ඉවරයි අපි 100% කියන්නේ දැන් අපි ඔය රජයෙන් දැන් ඔය අලි වැට පාසල එකක් බලන් ඉන්න නේද එහෙම හිතුවොත් මොකද වෙන්නේ අපි ගන්න අවස්ථාවක් ගන්න බෑනේ මොකද ඒ කාලියේ කාව කියන්නේ ලියට දෙක කනවට බුරුසු ගාලා බුරුස ඒබ මේ ආගනින්කෝ මම ගියා මේ ළඟදී වනජීවී කාර්යාලේ වැඩක් නෑ උඹට කියලා පුතේ ඔක් යන්නදී උඹට ඒක අදා හරිද උඹලට කියන්න මං ගියා වනජීවී කාර්යාලෙට යකෝ අලින්ට අලි වෙඩි දාන්න පුළුවන්ද බෑ වෙඩි තියන්න පුළුවන්ද පවුනේ මං සත්තු අනික කන් ඇහිල්ලෙත් නෑ අපිට මේ දේවල් කරන්න බෑ ඇත්තටම උන් ඉතින් කන්ට්‍ර දෙයන්න නැතිඳා මේ අත්තේ මේක නම් මෙහෙම සුවඳ තේරි කොල එකක් ඈ මඩු අයියා පිටේ බලාගෙන පංකාදු පහයි බෝල ඈ මේ ඔය තව එක කරවරින් අපිට ඒක කරවරි කොළො චියලාද කියන්නේ මං තීන්දුවට දැම්මේ ඒ උනා රස බලන්නකෝ ඒකනේ බෝල ගේන්න තව තියෙනවා මම පොඩ්ඩක් ඒවරා කොල්ල පළවෙනි පාරනේ බං ඔය ආවේ මන්න කියන්නේ හැමදාම එක්කන්නේ එමු කුපුරේනකොට තේ දාගත්ත රොටියක් තිබ්බනම් පංකාදු ආයි නිකන් කර විනවත් වගේ කවන්නේ ඒක බෝ ගේන්න තක්කාලෝක මේ පුටි බොවේ පාරාජපු තේක නම් පංකාඩු පාය බෝද මගේ තේක අම්මෝෂෝ පෙනිනේ ඒටත් අට පවයි පුටේ ඒ බලා චියලත් ආයිනේ මගේ තේක බිව්වනම් බිව්වේ නෑ කොල්ලෝ මේ වගේ තේකක් හෙටත් මේ වගේම හජවා මේ තේක මාරු මං දෙන්නම් බලන්නට කියන්න මට වචන තිබහයි මගේ අතිහක් කාසිනෝ
කන් දෙකෙන් එල්ලලා වගේ ඒ බලන්න මේ පුතේ මෙන්න මේ ගහ කතා කරනවා මාත් එක්ක මේ ඔයාට කොහොමද සියාතු මම දෙයක් කියන්න හිටියේ මොකන්ද සියාතු වයසට ගියාට සියාතුගේ මල්ලි තාම තරුණයි නේද මට මල්ලි කෙනෙක් නෑනේ මට ඉන්නේ නංගිනේ ඇයි නැත්තේ සියාතු අද උදේම කුඹරට ආපුවා මං උජ්ජ පාරක් දාන්න මගේ ළඟට ආවේ ඊට පස්සේ සියාතු මල්ලි වෙලියට අරගෙන මාව සියාතුගේ උජ්ජ වෙලි නෑව්වේ දැක්කද ආයේ එහෙම මගේ ඇඟට හරි මූණට හරි උජ්ජ කරලා තිබුණොත් හපනවා බිජ්ජ මෙච්චර මේ පට ගඟක් මෙතන තිබිලා අපි දැක්කේ නෑනේ මේ වතුර කඳ අනේ අප්පා ඒ වරජියයි අයියෝ සියයි ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා මට කිව්වේ නෑ දැන් පදක එහා පැත්තට පීඩන තමයි වෙන්නේ වතුර පාර තැන වැඩි අනේ අරුන්දින කාම වතුරේ සියාතු කොල්ලෝ අන්න කුතුරු නිරාලියා අලියා පියාඹරලා කොල්ලෝ ඔන්න ඉතින් IPL සමය දැනටමත් අවසන් වෙමින් පවතිනවා. ඔයාලට පුළුවන් ඔයා කැමතිම කණ්ඩායමට පුරවකථනයක් කරලා මුදල් දෙයක් දිනා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් වැඩිම ලකුණු ගහන්නේ කවුද ලකුණු කීයක් ගහයිද කොමන කණ්ඩායම දිනන්න යන පුරවකථනයක් කරලා ඔයාලට ජයග්‍රහණය කරන්න. ඔයා ජයග්‍රහණය කරන මුදල් IPay, UPay, bank transfer and payment method හරහා ඔයාගේ අතට මේ මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඔයාලට කිසියම් ගැටලුවක් ඇති වුවොත් පැය 24 පුරාම සපෝට් කරන කස්ටමර් සපෝට් සර්විස් එක මෙහි තියෙනවා. ඔයා ලියාපදිංචි වෙනකොට මම මේ දාන ප්‍රවර්තනයේ දේ භාවිතා කරලා බෝනස් මුදල් දිනා ගන්න. साधन माता आने और उत्तर दीबा කාටේ වාෂන් ये बात साधन माता आने और उत्तर दीबा ये बात साधन माता आने और ये बात අනතුංග යකෝ අල්ලගත්තු වෙලාවේ ඉඳන් මෙතනට එනකම් කියපන් කියනකොට මුට කියන්න ඉඳන් නෑ බඩ ඒකන ජය හැම වෙලාවෙම කනගාව කියමක් කරනවා මොකක්ද කියන්නේ ගොඹේ මුළු කමටම මුකටියක් වෙන්න ඇති මට ලොකු නෑ මතක තියාගනින් මූලස්ථානයට ගෙනියලා ඔබ මාවට ගෙල්ලින් එල්ලලා කසෙන් ගහන්නේ කසෙන් හරි මන් දැන් කියන්න කිව්වද මං කිව්වනේ මුට්ටියක වඩු හැංගුවා කියලා අර තියෙන්නේ ගහ ඔය ගහ යට තියෙන මුට්ටියට මම බඩු ටික දැම්මේ කුරුණ නම් වෙන්න ගහන්න බා
යාගනේ මේ මුට්ටිය බඩු තිබ්බේ නැති වුණොත් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ කජ සිංගිගේ කට ඇහෙන නම ඇහෙන ගජ ගාන උණු වතුරේ. ඕම අරගෙන ඒ ඕනේ යම් බෙන්දන්න. යමු. අනේ හදාගන්න මාසර්. හරිද මුගඩියා කියපන් ඔය මුට්ටිය මේ දෙන්නේ ගා මුට්ටිය. ඔය මුට්ටිය ඇතුළට බඩු දෙන බලන්නකෝ අම්මා. රණතුංග ගන්නේ මුට්ටිය බලන්න මොනවද තියෙන්නේ කියලා. සාජන් මහත්තයා මුට්ටියේ තියෙන ඉතිරි වෙච්ච තේ ටික ගන්න. ඇහුණද ඔබට මුකට ඇහුණද? ඔබට මේ වෙන සාජන්ලා කොර කරන්න පුළුවන් ඇති. හැබැයි මාව පකාවට නම්ම ගන්න හදන්න එපා. කියපම් බඩු ටික කොයිද? නැත්තම් තෝකේ ඔය හොදට තියෙන බත් කන්න තියෙන දත් ටික මගේ අතට දෙන්න තමයි ඔබ හදන්න ඔය. මගේ බත් කන්නේ නැත්තේ කොහොමද සර්ගේ අතට යන්නේ? නේමයි මුකඩියා මම එකක් ඇහුවම දත් දෙකක් තුනක් ගැලවෙනවා. අනේ මං ඇත්ත මුඩු බල්ල මං ඇත්ත කිව්වේ මේ තියන්නේ මේ මුට්ටිය තමයි දැම්මේ අයියෝ. ඇත්තටම තේ තියෙන්නේ. මට කියපන් නැත්තම් තොට කොහමත් ගහනවා. අන්න සර් අර ඉන්නේ සෙට් එකක් වැටිලා. අනේ මේ උන්ගේ වෙයිට්ස් කාගේ හරි ඔය මුට්ටිය අනිවාර්යෙන් මගේ බඩු ටික උස්සන්න දෙව උතන ඉන්න එකක්. මේ අයිසේ අයිසේ මේ මුට්ටිය කාගේද? අපේ ටිකලාන්නේ අපේ තමයි අපි මුට්ටියේ ඔය මුට්ටිය නම් අපේ ඒකනේ ඔය මං කියන්නේ සර් අනිවාර්යෙන්ම මගේ බඩු උස්සලා වගේ. ඕකේ තරම් තේ දෙකක් තියෙනවා. සප්පායම් වෙන්න. ඔය චුට්ටක් ඉතලා තිබේ. පිනති වගේ නෙවෙයි. ඉස්තරම්. කඩියා මේකේ තේ විතරයි තියෙන්නේ. මේ අහිංසක මිනිස්සු අල්ලන්න හදන්න එපා. මට අත්ත ගියම බඩු ටික කොයිද? මම ඇත්ත තමයි සර් කියන්නේ. උගේ ගහන්නකෝ. සාජන් මහත්තයා රණතුංග අර තුන්දෙනාගේ ඇස්සීම වෙනස්. බලන්නකෝ සාජන් මහත්තයා. උන් රොකට් එකක්වත් හදලා ගහලත් දන්නේ නැහැ. නෑ රොකට් හදන්න ගාලා නෑ. උඹේ ගංජ ටික තම්බල බීලා වගේ. චෝද බලන්නකෝ තේගේ. උඩු ගන්දතේ අර ගිනාවලා ඉන්න අපූර්ව. කමන්නේ. මොකටද ඉන්නවනේ? ඒක හරි. ඉන්නර මාන්ති දැදිනේ මට චුට්ටක් මාන්ති කුටි ගාලා. ඒගොල්ල පොමුද අපි දුන්නාම. මං කියන්නේ අන්නේ බෝබි. මේ අගනේ මුකටියා දකෝ මම ගජසිංහ තෝ මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. කියමු. त्रैलोक विजय पत्र पवन सलन लोके वैवर्ण हीन पैनवा त्रैरोदे करकन में वैतालया में संसुन हीन बिदीनवा जाति जाति पतंगाव आदरे गीते त्रैरोदे अंदिलतियनवा संसार दकिन දැස ගීතකින් නැහැර අපි එකතන කරකෙනවා. ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ අහසින්ද අහසේ පියසලන වලා පෙළට දැස තියන්නේ මුහුදින්ද මුහුදේ තරංගයක පෙන පිඩු කවුද මවන්නේ කියන්න කවුරුද දන්නේ කියන්න කවුරුද දන්නේ